ඔයා දන්නවද අර යතුරු හිලෙන් එළියට එන කතන්දරේ? මරණ බය ගැන මිනිස්සෙන්ට දීලා තිබුණු කතන්දරේ. යතුරු හිලෙන් ඇතෙක් එළියට අද්දිද්දි තියෙන වේදනාව. ඔන්නෝක තමයි අපේ ඉතිහාසයේ මේ මිනිස්යාගේ මරණය ගැන දීලා තිබුණු චින්තනය. හරි ලස්සන කතන්දරයක්. අන්න දැන් මවන්නකෝ යතුරු හිලක් තියෙන ඔයාගේ අපේ දොරේ යතුරු හිල මේ ඇතුල් පැත්තෙන් ඇතෙක්ව ඒ යතුරු හිලට කොහොම හරි දාලා එහා පැත්තෙන් එළියට ඇදලා ගන්නවා. ඔන්නෝක මවා ගත්තාම හරි ලස්සනයි චිත්‍රපටියක් වගේ. මිනිස්සුયો හිර කරලා තියෙන බැමි. ඇත්තටම මේක විශ්වාස කරගෙන මමත් දැනුම් තේරුම් තියෙන කාලේ ලොකු පීඩනයක් අත්විඳ මේ මරණය හත් දෙවියනේ දැන් කොහොමද එහෙම රිදෙද්දි අපි මැරෙන්නේ මේ වේදනාව විඳින්නේ ඔන්න උකට තමයි මරණ බය. මරණ බය මිනිස්සුන්ගේ හිතේ පැල පදියම් කරවලා තියෙන්නේ ඔන්න ඔය කතන්දර. ඔය කවුද අපේ මේ කතාව කිව්වේ? ඇත්තටම මට මේ දැන් කාලේදී මුණ ගැහුනොත් මේ කියපු කෙනාව මම ඉන්ටර්විව් එකක් කරනවා. මොනවද අම්මා? මරු කතාවනේ. ඔයාට ආස හිතුණාද බය හිතුණාද? ඉතින් ආයිබුවන් අදත් ඔයාව channel එකට පිළිගන්නවා ආදරෙන්. අපි බොහොම සරලවනේ මේ ගමන යනවා කිව්වේ. ඉස්සල්ලාම අපි මනුෂ්‍ය විදිහට ඉපදුණා. දැන් ඉපදිලා ඉවරනේ කරන්න දෙයක් නැහැනේ. වැඩේ වෙලා ඉවරයි. ඔයාට මතකද ඔයා ඉපදුණා කියලා? හොඳට මතක් කරන්න. ඔයාට ෂුවර්ද 100%ක්ම ෂුවර්ද ඉපදුණු බව? දැන් ඉතින් ෂුවර් කරන්න වෙනවනේ. අම්මා කියනවා, තාත්තා කියනවා, බාප්පා, පුංචි අම්මා, අත්තා, කිරිය අම්මා ඔය කට්ටිය වට වෙලා කියනවනේ දැන් මං ඉපදුණා කියලා. ඉතින් අපි දන්නේ නැහැනේ අපි ඉපදෙනවා කියලා. හොඳටම මතක් කරලා හොඳට හිතලා බලන්න. ඔයා ඉපදෙනවා ඔයා දන්නවද? ඔයාට මතකද? අම්මගේ බඩේ ඉඳලා එළියට එනවා ඔයාට මතකද? නැත්නම් කවුරු හරි කිව්වද? අපි විශ්වාස කරන්නේ ඔයාගේ අම්මා තමයි කිව්වේ ඔයා ඉපදුණා. හරිනේ? මම වැරදිද හරිද? අපි දන්නේ නැහැ, අපි දැක්කේ නැහැ. නමුත් අපි ඉපදුණා කියලා කියනවනේ. අපි ඉපදිලා ඉන්නේ. හරි පිස්සු කතාවක් මං කිව්වේ. උනාට ඒක ලොකුම පොයින්ට් එකක්. ඒක ඔයාට ඉස්සරහට එයි වැදගත් වෙලා. ඉතින් මම මේ කියන්න හදන්නේ අද මරණ බය. මරණ බය නැතුව අපි ජීවිතයක් කොහොමද ඉස්සරහට අරන් යන්නේ? නොහේ මැරිච්චාවේ මැරෙන එක දැම්ම කතා කරන්න ඕනේ. මොනවද අප්පා ජීවත් වෙලා ඉද්දි මැරෙන එක ගැන කියන්නේ? නොම කතා තමයි අපි යාළුවෙක් එක්ක මේක කියද්දි යාළුවා අපිට කියන්නේ. ඒ වුණාට මට තියෙන දුක අර යතුරු හිලේ පිස්සු කතාව. ඔන්න ඕක ලෙහිලා නැති මිනිස්සු මේ මහ පොළොවේ ඉන්නවනේ. එතකොට මේ මිනිස්සු මේ වේදනාවෙන් ඉන්නවනේ. අන්න ඒක තමයි මට තියෙන දුක. අන්න ඒ හින්දා තමයි මම මේ මෝඩෙක් වගේ ඉඳගෙන ඔය දන්න අපි ඔයාලා හිර වෙලා ඉන්න අමූලික පච ගැට වලින් ඔයාව ලෙහෙලා දාන්න මේ උත්සාහ කරන්නේ. ඇත්තටම මැරෙනවා කියලා කියන්නේ මොහොතයි. මොහොතක් පාසා ක්ෂණයක් පාසා අපි මෙරි තමයි ඉපදින්නේ. ඒක ලොකු කතාවක්. මේ කතාවේ අහස කෙලවරේ තියෙන කතාවක්. මම මේ චූට්ටක් ඇදලා ගත්තේ. ඉතින් මරණ බය වෙනුවෙන් ඊට පස්සේ බය වෙන්න දෙයක් නැහැ. වැඩෙක් වගේ චණ්ඩියෙක් වගේ මරණයට යමු. ඒක පොඩි සරල දෙයක් තියෙන්නේ මේ ගමනේ කෙලවරදී වාට ඒක දැනේ. මේ එතකොට මෙහෙම බලන්න. දැන් මට මම දන්න ආගම හරහා තමයි මම මේක කතා කරන්නේ ඉස්සරහට. මම බුද්ධ ආගමේ කියලා තමයි මම දන්නේ. මම ඉන්නේ බුද්ධ ආගමේ. මම අදහන්නේ බුද්ධ ආගම. මං ආවේ ඒ රාමෝස්සේ. ඉතින් අනිත් ජාතියත් අනිත් ආගමක් කිසිම කෙනෙකුට ඒක මේක මං ආගමේ මේ ආගමේ ඒව අදාළ නැහැ. ඔයා මිනිස්සු නම් මම මිනිස්සු නම් අපි දෙන්න මේක ලින්ක් වෙනවා. එතකොට
ඔයාට තේරිලා තියෙනවද නැත්නම් අත්දැකලා තියෙනවද? මොකක් හරි පණිවිඩයක් ඔයා කාට හරි කියනවා අහවල් කෙනාට මේ පණිවිඩය කියන්න. එහෙම නැත්නම් ඔයාට වෙන කෙනෙක් කියපු පණිවිඩයක් ඔයාට එනවා. හොඳට බලන්න එක අකුරක් හරි මිස් වෙලා ඒකේ ඇවිත් නැද්ද? ඒක එහෙම්මම එනවද කියලා. මන් දන්නේ අර කතාවකුත් තියෙන කපුටගේ 38න් පටන් ගත්තාම අන්තිමට කපුණ මැරෙන තැනට මේ පණිවිඩය යනවා කියලා. මම මේ කතා කරන දේවල් ඔයාගේ වයසට සමහර විට නොගැලපේවි. ඔයා පොඩි ළමයෙක්ද, ලොකු ළමයෙක්ද, වැඩිහිටියෙක්ද, පරිණත කෙනෙක්ද, කවුද කින්ද මන්ද කොහොම වුණත් මේ කතා ඇතුලේ චූටි වටිනාකම් තියෙනවා. ඒ හින්දා කවදක හරිවත් මේ වීඩියෝ එක ආයෙම බලන්න කියලා ඔයාගේ හිතට දාගන්න. වීඩියෝ එක එක්ක ඉන්නවනම් සතුටුයි, අයින් වෙනවනම් ඒත් කවදා හරි ආයෙ දවසක බලන්න. ඉතින් මේ පණිවිඩේ එහෙම එනකොට ඒකේ පණිවිඩේ කෑලි හැලිලා නේද එන්නේ. අපි ඇත්තටම ගත්තොත් යම් කිසි පණිවිඩයක් 5 දෙනෙක් අස්සෙන් යවන්න, 5 දෙනෙක් අස්සෙන්, 10 දෙනෙක් අස්සෙන්, 20 දෙනෙක් අස්සෙන් දවස් 2ක් ඇතුළත යවලා බලන්න. මොකක්ද එන්නේ? කියපු එක නෙමෙයිනේ දෙවියනේ එළියට එන්නේ. යන්න කිව්වේ මෙන්න මේක. නමුත් කියලා තියන්නේ මෙන්න මේක. කොහොම වෙලා නැද්ද? මොන වෙලා ඇති? කොහොම වෙන්න ඕන අනිවාර්යෙන්ම. එතකොට අපි හොඳ සීරුවට බලමු. අපි දන්න විදිහට හරියටම දිනවක වානුව අපි දන්නේ නැහැනේ. ගෞතම බුද්ධ ශාසනයේ මීට අවුරුදු මම කියන්නම් මෙහෙම 2500යි කියලා ගන්නම්. සව් ගානක් නේ 2500කට කලින් සිද්ධාර්ථ නමින් උත්තමයෙක් මේ තුන් ලෝකට අධිපති වෙලා බිහි වෙලා බුදු වෙලා මේ මායාවක් කියන මේ සුපිරි රහස හොයලා ප්‍රඥාවේ පරතරයට ගිහින් මෙන්න මේ පණිවිඩේ විශ්වයට මුහු කරනවා. කවුරු හරිට කාට හරිනේ කියන්නේ ආනන්ද හාමුදුරන්ට කියමුකෝ අපි. ධර්ම භාණ්ඩාගාරික මේ ධර්ම සේනාධිපති ඔය මොනවා කාට කොහොම කිව්වත් මේ පණිවිඩේ ලෝකෙට කියන්න. බුදුන්ගේ කටින් බුදුහාමුදුරන්ගේ කටින් එළියට දානවා මේ බුද්ධ පණිවිඩය. දැන් බුදුහාමුදුරෝ ජීවත්ව ඉන්න කාලෙදී ඒ ශ්‍රී මුඛයෙන්ම තමන්ගේ කනට අහගත්තු අය නම් හරි වාසනාවන්තයි. අපිත් හිටියා එතන. අපිත් ඒ දේවල් කළා. දන් දුන්නා, සිල් රැක්කා. ඒ වුණාට අපිට මිස් වුණානේ. අපිට වැඩේ ඉදා ගොඩ දාගන්න අමාරු වුණානේ. ඒකනේ දැන් මේ ආයෙත් මේකට එන්නේ. එතකොට ඒ පණිවිඩේ බුදුන්ගේ ශ්‍රී මුඛයෙන් ගත්තේ නැති ඉතුරු පණිවිඩ ටික ආවේ කොහොමද අපිට? ඔන්න මේ හාමුදුරුවෝ මෙයාට කියනවා. ඒ හාමුදුරුවෝ අරයට කියනවා. මෙයා මෙයාට කියනවා. මෙයා මෙයාට කියනවා. මෙයා මෙයාට කියනවා. ඔන්න දැන් කෝච්චි පෙට්ටිය ටික වගේ අර පණිවිඩේ කියනවා. බුදුන් මෙහෙම වදාළසේක. බුදුන් මෙහෙම වදාළසේක. ඔන්න ඔය බුදුන්ගේ පණිවිඩේ ඔහොම එනකොට ඔයාට විශ්වාසයිද අවුරුදු ඔක සතියක් ඉස්සරහට එනකොට කී දෙනෙක් කෑලි හලා නැද්ද? කී දෙනෙකුට වැරදිලා ඇද්ද? කී දෙනෙකුට අමතක වෙලා මට පණිවිඩේ වැරදුනා කියලා මිස් වෙලා එළියට දාලා එහෙම පැටලිලා ඇද්ද? ඉතින් සෙල්ලම්ද බලමු අපි අවුරුදු 2000 ගාණක් ඔය පණිවිඩේ ඔහොම ඉස්සරහට ආවා. මට නම් විශ්වාස නෑ දැන් බුද්ධ පණිවිඩේමයි අපිට ආවේ කියලා. මොකද මේ ඇත්තටම ඉතින් මිනිස්සුනේ ඔක කියන්නේ. සත්තු නෙවෙයිනේ, දෙවියොත් නෙවෙයිනේ. මිනිස්සුන්ගේ කටින්මනේ දෙවියනේ ඕක. අර දැන් එයා මැරෙන්න කලින් ඔන්න එළියට කියනවා. ඊට පස්සේ එයා මැරෙද්දි පොතක ලියනවා. ඒක ලියපු එක හරි බලාගෙන අනිත් කෙනා කියනවා. ඔහොම මේ පණිවිඩේ එනවා. දැන් ඇවිල්ලා දැන් අපේ කනට එනවා. දැන් ඇවිල්ලා ඉවරයි. මගේ කනට නම් ඇවිල්ලා ඉවරයි. මේ මීට අවුරුදු 15කට විතර කලින් මගේ කනට ආවේ. ඔයාගේ කනටත් එහෙම ඇවිල්ලා ඇති. දැන් චුට්ටක් ආපහු හිතන්න. බුද්ධ ශාසනයේ තියෙන වෙලාවේ බුද්ධ ශාසනයේ හිටපු අය බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ බුදුහාමුදුරුවෝ කියපු දේමද අපිට කිව්වේ. ඒ කිව්වනම් බුද්ධ ශාසනයේ තියෙද්දි මෙන්න මෙහෙම නිවිලා ගියා.
නිර්වාණය ස්පර්ශ කළා. ඉපදීම සසර නැවැත්තුවා. ඒ වගේ දේවල් අනන්ත සිදුවීම් ඔය අතරතුර වුණානේ. එතකොට ඒ පණිවිඩේ වැරදෙන්නේ නැතුව ආවනම් මෙච්චර මිනිස්සු කන්දරාවක් තවත් දුක් විඳින විදියක් තියනවද? ඔයාට මට මේ මනුස්ස ලෝකේ තාම මේ නිවන ස්පර්ශ වෙලා නැති වේදනාවෙන් තැවි තැවි ඉන්න මිනිස්සු කී දෙනෙක් තාම ඉන්නවද? මේ හිටියට කමක් නැහැ කියමුකෝ. ඒ පණිවිඩේ. ඒ පණිවිඩේ ආව හරියද? පණිවිඩේ ගෙනාවු අය හරියට ගෙනාවද? අවුරුදු 2000 ගානක් ආපු පණිවිඩේ ඔයාට විශ්වාසද මේකමයි කිව්වේ කියලා? මන් දන්නේ නැහැ. මට දැන් මේ දේවල් මං මීට කලින් ජීවිතේදී පිළිගත්තා. නමුත් දැන් මට ඇත්තටම හිතෙනවා මේ ඇත්තටම පණිවිඩේ වැරදිලා ආවද දෙවියනේ. දැන් එහෙමුණොත් අපි මේ වැළඳගෙන ඉන්නේ වැරදි පණිවිඩයක්. එහෙම හිතෙන්නේ නැද්ද ඔයාට? හරි පණිවිඩයක් තියෙන්න ඕනනේ. ඒකෝර හරි පණිවිඩෙත් අපිට අවුරුදු 2000 ගානක් තිස්සේ ස්පර්ශ නොවුණනේ. ඉතින් ස්පර්ශ වුණා නම් අපි මේ දැනුත් මේ ඉපදිලා මේක හොයන්න ඕනේ. හොයලා ඉවර වෙන්න ඕනනේ. එහෙම නේද? එහෙනම ලොකු ඔළුව රදයක් ඔයාට මම දැම්මා. දැන් අපි ලියා ගමු. බුද්ධ පණිවිඩේ තමයි, බුදුන්ගේ පණිවිඩේ තමයි මෙහෙම කියන්නත් පුළුවන්. ආමිස පූජා ප්‍රතිපත්ති පූජා විදිහට අපි දෙගොල්ලම දන්නවනේ. ඉතින් මෙච්චර කාලයක් මිනිස්සු ආමිස පූජා ඔස්සේ තමයි ජීවිත ඉස්සරහට ගෙනාවේ. අපිට කවුරුත් අන දුන්නේ නැහැ, කියලා දුන්නේ නැහැ, අවවාද කළේ නැහැ. ඕක නෙමෙයි මේකයි ගොඩ යන දේ කියලා. ප්‍රතිපත්තිය. ප්‍රතිපත්ති පූජාව මිස් වෙලා තිබුණා අපිට. දැන් අපේ වාසනාවට මේ ආධ්‍යාත්මික යුගයට ඔන්න ඒක උඩට ඇවිල්ලා තියෙනවා. අපි දැන් 33 කෝටියක් දෙවිවරු ඉන්නවා කියලා එදත් ඇහුවා, අදත් ඇහුවා, හෙටත් අහනවා. ඒත් මට ඒකෙත් පොඩි සැකයක් තියෙනවා. 33 කෝටිය වෙනස් වෙන්නේ නැද්ද ඔය ගාන? ඊට පස්සේ කවුරුත් දෙවියෝගේ මේ කවුන්ට් කරන්න ගියේ නැතුවද දෙවිවරුන්ගේ ගාන 33 කෝටි ඒමමයිනේ. අනේ මන් දන්නේ මටම හිතෙනෙව්වද කියලා. ඔයාටත් හිතෙන්නේ ඉතින් මං කියද්දි චුට්ටක් බලන්නකෝ. 33 කෝටියක් දෙවිවරු ඉන්නවලුනේ. මම දන්න ජාතිය පූජා තියලා තියෙනවා. යාදිනි කරලා තියෙනවා. හදවතින් වැටුණු වෙලාවල් වලට දෙවියන්ට කියලා තියෙනවා. නමුත් තාම 33 කෝටියෙන් එක්කෙනෙක්වත් මට මුණ ගැහුනේ නැත. මේ මනුස්ස ලෝකේ මේ පෘථිවිය රඳා පවතින දෙවිවරු, බුදුවරු, බ්‍රහ්මයෝ. ඒක ඇත්ත. ඒක ඉන්නව නෑ කියන මම එච්චර දන්න කෙනෙක් නෙමෙයි. නමුත් මගේ හිතට එනවා අපිට පිහිට වෙන්න බැරි දෙවිවරු මොකටද අපිට? එතකොට කෝ පිහිට? හදවත කඩම් වැටෙන අසරණ වෙන වෙලාවල් වල අනේ දෙවියනේ කියලා කියද්දි පේන්නේ නැති දෙවියෝ කෝ? එහෙම ප්‍රශ්න ටිකක් මට තියෙනවා. ඉතින් අනේ මන්ද ඔයාටත් තියෙනවද කියලා. දෙවිවරු ඉන්නව නෑ නෙමෙයි ඉන්නවා. අපි මේක අවබෝධයෙන් ටිකක් බලමු. ඉතින් ආධ්‍යාත්මය කියලානේ අපි පටන් ගත්තේ. අපි බලමු ආධ්‍යාත්මයේ අර්ථ ගන්නවන්න චුට්ටක්. ආධ්‍යාත්මය කිව්වහම ආධ්‍යාත්මික කෙනෙක් කිව්වහම අර මටත් පොඩි කාලේ මැවුනේ රැවුල දිගයි ඔහොම කොණ්ඩේ දිගයි ඉඳගෙන ඉන්නවා භාවනා කරනවා ඇස් අරින්නෙත් නැහැ ඇටකටුව පෑදිලා ඔන්නෝම රූපයක් තමයි මගේ මනසේ. ඔයාගේ මනසෙත් ඒ එහෙම. ඒක නෙමෙයි. ඇත්තටම ආධ්‍යාත්මයට පිවිසිච්ච කෙනා අපේ ওই භාෂාවෙන් කියනවනම් ලොකු වැඩෙක් වගේ වෙනවනේ අන්තිමට. මන් දන්නේ මම නම් එහෙම තමයි කියන්න වෙන්නේ තියෙන්නේ ඒක තමයි. ආධ්‍යාත්මික කිව්වහම පෞල් වලින් අයින් වෙලා තනි වෙලා නිකම් විකාර එහෙම එකක් තමයි අපිට මවලා තිබුණේ. නමුත් ඔයාට මම ආරාධනා කරන්නේ ඒකයි. එන්න ආධ්‍යාත්මය ගවේෂණය කරන්න, ආධ්‍යාත්මික වෙන්න.
මේක ජීවිතේ විඳවන්න නැතුව ජීවිතේ විඳින්න සුපිරි වැඩෙක් කියලා ඔය ගමේ භාෂාවෙන් කියන්නේ. වැඩෙක් වෙන එකට තමයි ආධ්‍යාත්මික වෙනවා කියන්නේ. මම එහෙම කියන්නම් එතකොට ඔයාට තේරෙයි. වැඩෙක් වෙනවා කියන්නේ අපේ ඔයාගේ අතුලාන්ත ශක්තිය, ඔයාගේ ආත්ම ශක්තිය මේ ලෝකේ මේ මනුස්ස තලයේ තියෙන සියලුම ಗುಣධර්ම කියන්නේ අයහපත් දේවල් වලට නෙමෙයි යහපත් ඒවාට. ಗುಣධර්ම වැඩිලා ඒ වගේ උඩට ගිහිල්ලා හොඳ ශක්තියක් ඇතුළතින් ඉපදිලා පරාර්ථකාමී වෙලා ආයෙත් කියන්න තියෙන්නේ මේකමයි වැඩෙක්. මැරෙනකොට වැඩෙක් කියලා මැරෙන්න. ඒක තමයි ආධ්‍යාත්මයට දෙන්න පුළුවන් නිර්වචනය. ආධ්‍යාත්මික වුණොත් ඔයා පරාර්ථකාමී මිනිසෙක්. අන්තිමටම තව ගියාම මේ ජීවිතේ විශ්වයම බවට ඔබව පත් වෙනවා. ඔන්න ඕක සරලව මතක තියාගමු. අපි ඉතින් මේ කයිවාරුව ගහමු ඉස්සරහට. කයිවාරුවක් විදියට තමයි මේක කියන්න වෙන්නේ. මොකද මට මගේ හිතේ තියෙන සතුට ඔයාගේ හිතේ උපද්දවන්නනේ මගේ අරමුණ තියෙන්නේ. මම දැනට මෙහෙම නිවිලා ඉන්නවා. මේ ප්‍රශ්නේ මට මෙහෙම විසඳන්න පුළුවන්. එහෙනම් ඔයත් මගෙම කෙනෙක්. ඔයත් මමමයි. මට දැනෙන දේ වේදනාව ඔයාටත් දැනෙනවා. අපි මිනිස්සුයෝ. එතකොට ඔයත් මමත් සිටිනා මේ පොළවේ කඳුල සුසුම කුමකටද? අන්නේ සින්දුවේ තියෙන්නේ ඔබත් මමත් අප දෙදෙනෙකු ලෙස නොව එකකු ලෙසින් සිතමු. ඔන්න ඔය හැඟීමට, ඔන්න ඔය පරාර්ථකාමී හැඟීමට එනවා ආධ්‍යාත්මය ගවේෂණය කරන කෙනෙක්ගේ ඇතුළාන්ත චින්තනය. අන්නේ චින්තනයට ආපුහම අර මම මුලින් කියපු රහස, මේ රහස නොකිය ඉන්න බැරි වෙනවා. ඒක කියන්න මගේ ඇතුළාන්තේ සුවපත් වෙනවා. මම දන්න දේ රටට කියනකොට රට සුවපත් වෙද්දි, ලෝකේ සුවපත් වෙද්දි මම සුවපත් වෙනවා. මෙන්න මේ අභිමතාර්ථ මුදුන් පමුණවා ගන්න තමයි මේක මේ දිගහැරෙන්නේ මේ වීඩියෝව. ඉතින් ඔයාට ඉස්සරහටත් කයියක් ගහන්න කැමති නම් අපේ අදහස් වමාරු කරගන්න කැමති නම් channel එකත් එක්ක දිගටම එකතු වෙන්න. හැමතිස්සෙම ඇහෙන්නේ අපිට YouTube එකේ එකතු වෙන්න කියන වචනනේ. ඒත් අපිට එකතු වෙන්න බැරි දේවලුත් තියෙනවනේ, පුළුවන් දේවලුත් තියෙනවනේ. ඒ හැමෝමත් කියනවනේ ඉතින් channel එක subscribe කරන්න, bell icon එක press කරන්න. ඔය ඉල්ලීම හැමෝම කරනවනේ. ඉතින් මට ඒක ඉල්ලීම කරන්න එච්චරම මට හිතෙන්නේ නැහැ. මොකද ඔයාට මේක වදයක් වුණොත් ඒක වදයක් ඔයාට. මේක ඔයාට සහනයක් වුණොත් ඔයා විසින්ම මේ channel එක දිගට අරගෙන යන්න. මට ඕන කරන්නේ මගේ සතුට ඔබට බෙදන්න. ඉතින් ආයිත් වීඩියෝ එකකින් ආයෙ ලස්සන කයිවාරුවක් අරගෙන එනකම් ඔබ නිදුක් නිරෝගිමත් මනුෂ්‍ය ජීවිතයේ තියෙන උපරිම පරම ලාභය නිරෝගී සැප විඳගෙන චිර ජීවනය ලබාගෙන මේකට ආධ්‍යාත්මයට අවදි වෙනවා කියන සිතුවිල්ල ඇතිව ජීවත් වෙන්න ආයෙ මුණ ගැසෙමු. ඔබට සුබ දවසක්.